අයිබෝන් ඉතින් කොහොමද ඔයාට මගේ YouTube channel එකට ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි අද පොගන්නේ නැතුව ක්‍රිස්පි විදිහට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන විදිහ ඉගෙන ගමුද. අපිට මේකට අවශ්‍ය වෙන්නේ අල ග්‍රෑම් 500යි කෝන්ෆ්ලෝර් ග්‍රෑම් 100ක් විතරයි. එන්නනේ අපි දැන් හදන්න පටන් ගමු. මුලින්ම මේ අල ටික සුද්ධ කරන් යමුකෝ. මං ලෙලි ටික අයින් කරගෙන අල ටික මේ වගේ වතුර වලින් හොද ගන්නවා. ඊට පස්සේ ඉතින් කපා ගන්න තමයි තියෙන්නේ. මම මේ වගේ චුට්ටක් මහතට තමයි කපා ගන්නෙ. ඔන්න ඔක්කොම ටික කැපුවට පස්සේ මේ වගේ ලස්සනට තියෙනවා. දැන් ඉතින් මම වාජනයක් අරගෙන ඒකට අයිස් කැට දාගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් දාගෙන මං කපාගත්ත අල ටික වාජනයට දාගන්නවා. අපි මෙහෙම කරන්නේ අලවල බෙදලා තියෙන පිටි ගතිය යන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවලේද පිහියෙන් අල කපද්දි පිහියේ කුඩු ගතියක් ඉතුරු වෙලා තියෙනවා. මේක නිසා තමයි අපි අල පොගන්නේ. ඉතින් මං මේ අල ටික පැය භාගයක් කූල් වතුරේකේ තියාගෙන ඊට පස්සේ වාජනයක් ලිපේ තියලා වතුර දාගෙන මං මේ අල ටික තඹ ගන්නවා. අල ටික වැඩියම තඹ ගන්නේ හොඳ නැහැ. මේ ගානට අල ටික තඹ ගන්න. දැන් අල ටික වෙනම භාජනයකට දාලා ඒකට අපේ කෝන් පිටි ටික දාලා හොඳට අලවල තැවරෙන විදිහට කලවම් කරන්න. ඒක නෙමෙයි. ඔයාට මගේ වීඩියෝස් වැදගත් කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයා දෙන සපෝට් එක මට ගොඩක් වටිනවා. දැන් ඉතින් මන් මේ ටික බෙද ගන්නවා. ෆ්‍රයි කරගනිද්දී ගින්දර මදගින්නේ තියාගන්න ඕනේ. මගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික මේ ගානට බැදුනම මං ඒ ටික එළියට අරගෙන මේ වගේ භාජනයකට දාලා ඒකට ලුණු කුඩු තේ හැඳි එකයි මිරිස් කුඩු තේ හැඳි එකයි දාගන්නවා. ඊට පස්සේ ඒ ටික මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. ඔන්න දැන් ඉතින් උණු එක අන තමයි තියෙන්නේ. ඔයත් මේක හදලා මට කියන්නකෝ කොහොමද රස කියලා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා හරිද? එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මේ වීඩියෝ එක බලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. බයි.